ඉස්සෙල්ලම බම් මෙහෙම තියෙන්නේ හරි. cat SIS 0.2 කියලා ගහපුවම මෙතන පාස්වර්ඩ් එකයි මෙතන යූසර් නේම් එක මෙතන පාස්වර්ඩ් එක. හරි. ගහලා ලොග් වෙන්න තියෙන්නේ. දැන් ලොග් වුණාම මෙහෙම එන්නේ මචං. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මැෂින් එකේ සීරියල් නම්බරේ. සීරියල් නම්බරේ මෙතන ගහන්න ඕනි අග ඉලක්කම් 8. හරි. අග ඉලක්කම් 8 මෙතන මේක ඩ්‍රම් ට්‍රක් එක. මෙතන කීවර්ඩ් එක කියන තැන මචං ඕන පාර්ට්ස් එක. දැන් ඔබ හිතපන්කෝ එන්ජින් මවුන්ට්. හරි. නැත්තම් මොකක් හරි එක සීරියල් නම්බරයක් නැත්තම් මොකක් හරි හිතන්කෝ එයා ක්ලීනර් එක සීරියල් නම්බරේ ගියහන්කෝ ඒක ගහපුවා සර්ච් දුන්නම ඒ අදාළ පාර්ට් එකට අදාළ ඒවා ටික එනවා. දැන් මේ අපිට අදාළ වෙන්නේ මෙතන දැන් පාර්ට් කියලා ගත්තොත් එහෙම මචං මේ පාර්ට් වලට අදාළ මේවා ටික මෙතන තියෙන්නේ. මේ දැන් මේ තියෙන්නේ මේ පැත්ත වැඩිය බලන්න හොඳ නැහැ. මේ පැත්තේ දැන් මේ තියෙන්නේ මේ පාර්ට් ටික. දැන් හිතපන්කෝ මේ තියෙන පාර්ට් වල මෙහෙම යටටම තියෙනවා. දැන් මේ හිතපන්කෝ දැන් මේක තියෙන්නේ මේකේ දැන් බ්‍රේක් සිස්ටම් කියලා හිතන්කෝ. බ්‍රේක් සිස්ටම් එකේ ඇකියුමුලේටර් නේ ඒකේ අදාළ මෙතන තියෙනවා මේ. දැන් මේ මෙතන ටික් එක තියෙනවනේ. මේ ටික් එක ඕෆ් කරොත් එහෙම මචං මේකට අදාළ මේවා ටික විතරයි මචං එන්නේ. හරිද? ඔන් කරොත් එහෙම මේකට මේ කියන්නේ අනිත් ඒවාත් දෙනවා. හරි. ඇකියුමුලේටර් ඒ කියන්නේ වෙන සීරීස් ඒ වගේ දෙනවා. හරි. ඉතින් අපි බලලා ගන්න ඕනේ අර සර් කිව්වේ මෙතන අර මැෂින් කැටගරිය පොඩ්ඩක් ඒක බලලා ගන්න ඕනේ. දැන් මේ ඇකියුමුලේටර් මේක ගත්තා කියහන්කෝ. මේක ගත්තම මෙතන අදාළ පාර්ට් ටික දෙනවා. දැන් මේකේ යටට ගියාම මචං යටට යන්න පුළුවන්. යටට යන්න ගියාම මේ පාර්ට් ටික දෙනවා. හරි. ඒකේ අදාළ පාර්ට් ටික. හරි. ඒක එච්චරයි. හරි. ඊළඟට තියෙන්නේ බං සර්විස් අපිට අදාළ වෙන්නේ. හරි. සර්විස් එකේ තියෙනවා මචං මේ විදියට පල්ලහැට යන්න ඕනේ. සර්විස් එකේ තියෙනවා සිස්ටමැටික්. ඊළඟට හිතපන්කෝ අපිට දැන් ඕන වෙන්නේ ඩිසෙම්බල් ඇසෙම්බල් දැන් ගලවන හයි කරන මෙතන. ඒක යටතේ තියෙනවා බං මේ දැන් මෙහෙම යටට ගියාම මේක හිතපන්කෝ දැන් මේ ඩ්‍රම් ට්‍රක් යන්නේ. මේකේ දැන් මේ උඩව තියෙනවා එන්ජින් ඒ කියන්නේ එන්ජින් එකට අදාළ. මෙතන තියෙනවා මැෂින් එකට අදාළ. ඒක මේ එන්ජින් එක පැත්තට අදාළ ඒවා ටික. මේකේ තියෙනවා දැන් බැටරි රිමූව් කියලා ගත්තොත් එහෙම එන්ජින් එකට අදාළ. ඒ පැත්තේ ඒවා ටික මෙහෙම දෙනවා. කොහොමද ගලවන්නේ? ඒ ටික. හරි. මෙහෙම තියෙනවා ඒ ටික. හරි. මෙතන මෙතන තියෙනවා රිමූව්. හරි. ඊළඟට හයි කරනකොට මෙහෙම. ඒ විදිහට තමයි ඒ ටික යන්නේ. හරි. මේ ටික බං රබර් ෂූටින් කියන එක මට එච්චර තේරෙන්නේ නැහැ. ওই ටික චුට්ටක් බලපන්කෝ.